ඇත්ත වශයෙන්ම ඔබතුමිය ඒ 100%ක් වෙන් කළ යුතුයි කියන ඒ සටන් පාටේ තියෙන ටී-ෂර්ට් එක පවා ඇඳගෙන ඒ වෙනුවෙන් සටන් කරා. අපි දන්නවා මේ ඉලක්කය එකපාරටම සම්පූර්ණ කර ගැනීම අපහසුයි කියලා. නමුත් ඒ සඳහා සාධනීය පියවරක්. අඩුම ගානේ දැන් මේ වැඩි වෙලා තියෙන්නේ බොහොම ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් ගිය වසරට සාපේක්ෂව. සාධනීය වැඩි කිරීමකට ඔබතුමිය යොමු වෙන්නේ නැද්ද කියන්නේ ඇයි කියන එක පොඩ්ඩක් විග්‍රහ කරා නම් බොහොම වැදගත්. මොකද ඔබතුමීට කියන්න බෑ 106 වෙනුවෙන් ඔබතුමී පෙනී සිටියේ නැහැ කියලා. විපක්ෂ නායකතුමා ඇතුළු සියලු දෙනාම මාගේ 2012 11 ඇඳපු ටී-ෂර්ට් එක ගැන කතා කරන එක ගැන ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. එච්චර අපි ගැන අවධානයක් තිබීම පිළිබඳව. ගරු කතානායකතුමනි 106 අරගලය වෙනුවෙන් එදත් පෙනී හිටියා අදත් පෙනී ඉන්නවා. 106 කියන්නේ ජාත්‍යන්තර නිර්ණායකයක්. ඒක විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විතරක් නෙවෙයි සමස්ත රටම සහ ජාත්‍යන්තරම පෙනී ඉන්න නිර්ණායකයා. ඒක වෙනුවෙන් අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර අරගලයකුත් තියෙනවා ගරු කතානායකතුමනි. එතකොට ඒ අරගලය අපි ආරම්භ කරේ 2011. 2011 සිට 2024 දක්වා ආණ්ඩු පාලනය කරේ අධ්‍යාපනයට මුදල් වෙන් කරේත් අපේ ආණ්ඩුව නෙවෙයි. දැන් මේකට එකඟයි කියන අය පාලනය කරපු යුගයක් ඒ තිබ්බේ. එතකොට ඒ යුගයේ ඔය 106 අරගලය ගැන මැදිහත් වෙන්නත් තිබ්බා. මැදිහත් උනේ නෑනේ. ඒ නිසා තමයි අපි ආණ්ඩුව බාර ගන්නකොට 1.04ක වගේ අගයක් තිබ්බේ. අපේ පළවෙනි අයවැයත් අපි ඒක වැඩි කරා. දෙවැනි අයවැයත් ඒක වැඩි කරලා තියෙනවා. එතකොට අපි පෙන්නුම් කරලා තියෙනවා අපි මේ දිශානතිය 106 කියන ටාගට් එක දක්වා යන්න අපි වැඩ කරමින් ඉන්නේ. ඉතින් ගරු කතානායකතුමනි මේකේ මට තර්කයක් පේන්නේ නැහැ, ලොජික් එකක් පේන්නේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ 106 කතාව ලයිව් තියාගන්න එක ගැන. ඒක අපි මං හිතන්නේ හැමෝටම හොඳයි. හැබැයි කිසිම විදියක බයක ඉන්න එපා. අපි ඒ දිශානතියට යොමු වෙලා තියෙනවා කියන එක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන නිසා එන අවුරුද්දටත් ඊළඟ අවුරුද්දටත් මේකව ක්‍රමිකව වැඩි වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඒ දිශානතිය ඒක වැඩි කිරීම පිළිබඳ අපේ ආණ්ඩුව ඍජු ස්ථාවරයක ඉන්නවා කියන එක අපි ඔප්පු කරලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි.